ඔබ දුකින් ඉන්න සෑම මොහොතේදීම දෙවියන් වහන්සේ ඔබව අත් නොහරි. ඔබට හොඳම දේ සපයන්නේ දෙවියන් වහන්සේ බව අමතක නොකරන්න. මිනිස්සුන්ට ඔබ කොයිතරම් හොඳ දේවල් කළත් ඔබගේ අතින් සිදුවන පොඩි වැරදි හමුවෙත් මිනිසුන් ඔබව එපා කරයි. නමුත් දෙවියන් වහන්සේ නම් කිසි කලෙකත් ඔබව අත් නොහරි. දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය සියලු දේ සපයන්නට උන්වහන්සේ බලවන්තයි. එදා මෝසස් සමග ඊශ්‍රායෙල් වරුන්ට මාර්ගයක් නැති මොහොතේදී දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කරමින් මාර්ගය සෑදුවා වූ ඒ දෙවියන් වහන්සේම අද දවසේ ඔබේ ජීවිතයෙත් ඒ මාර්ගයක් නැතුව ප්‍රශ්න පීඩා රෝග හිඟකම් තුලින් ඔබ මේ මොහොතේ සිටිනවා වෙන්නට පුළුවන්. ඒ ඔබගේ වාතාවරණය කුමක් වුණත් දෙවියන් වහන්සේ ඒ වාතාවරණය අද දවසේ වෙනස් කරන්නට යනවා. රතු මුහුද දෙබෑ කරමින් ඒ මාර්ගය සෑදූ දෙවියන් වහන්සේම අද දවසේ ඔබගේ ජීවිතයේ තියෙන සෑම රතු මුහුදක්ම දෙබෑ කරමින් ඔබට මාර්ගය සාදන්නට යනවා. එදා 5000කට කන්න දුන්නා වූ දෙවියන් වහන්සේ අද ඔබේ සියලු ඉඟකම් පහ කරන්නට යනවා. එසේනම් මේ සියල්ල කරන්නට ඔබ තුල යමක් තිබිය යුතුය. ඔබ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් තිබෙනවාද? දෙවියන් වහන්සේ සමග ඔබ කතා කරනවද? දෙවියන් වහන්සේට ඔබ යාඥා කරනවද? යාඥා කරන මනුෂ්‍යයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ සෑම දවසකම ආස්කමක් කරයි. සෑම මොහොතකම උන්වහන්සේගේ දරුවන් සමග උන්වහන්සේ සිටිනවා. අද ඔබ යාඥා කරන්න. දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය තබා ගන්න. යාඥා කරන්න. එවිට ඒ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ අද හාස්කමක් කරනවා. ආමේන්.